වැඩම කළේ. එහෙම වැඩම කරවලා මිනිස්සුන්ට විතරක් නෙවෙයි සෝබා දහමට පවා ධාර්මික සිතුවිලි දැනෙන ආකාරයට මේ ධර්මය මේ ලංකා ධර්ණී තලය තුල ව්‍යාප්ත කළා. ඔබ හැම දෙනාම දන්නවා ස්වභාව ධර්මය කියලා කියන්නේ ලෝතර ධර්මයෙන් කියලා දෙන විදියට ලෝකයේ සැබෑ පැවැත්ම. ඒ නිසා ජීවිතයේ සැබෑ පැවැත්ම ජීවිත දර්ශනයක් ජීවන මාර්ගයක් ඉතාමත් හොඳට පැහැදිලි කරලා දුන්නේ අද වගේ දවසක. පින්කම් කරන මිනිස්සුන්ට පින්කම් වල වටිනාකම මිහිඳු මහරහතන් වහන්සේ විමාන වත්තු කියන දේශනාවේදී පැහැදිලි කරලා දෙනවා. මිනිස්සු අනිත් මිනිස්සුන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ සල්ලි තිබුණාට නෙවෙයි, බලය තිබුණාට නෙවෙයි, දැනුම තිබුණාට නෙවෙයි, ගුණ ධර්ම වලින්. ඒ නිසා මිනිස්සුන්ට ගුණ ධර්ම තියෙනවා නම් අනිත් හැම දෙයක්ම එකතු කරගන්න පුළුවන්. ඒ නිසා අද මේ සමාජයේ දිහා බැලුවම සමහර මිනිස්සු දිහා බැලුවම පේනවා ගුණධර්ම විතරයි නැත්තේ අනිත් ඔක්කොම තියෙනවා කියලා. නැති වුණත් හිතාගෙන ඉන්නවා. දැන් බලන්න මම උදාහරණයක් ගත්තොත් මම අද කතරගම ඉඳලා 12 අමාරට එන්න පටන් ගත්තේ හවස 4යි මහරගම ධර්මායතනයට එනකොට. හරියටම 4 වෙනකන් ආවා. ඒ කියන්නේ මග එන්න බෑ ඉච්චරට දන්සල් දෙනවා. මේ දෙන්නේ අයිස්ක්‍රීම් එකක්. හැබැයි මුළු පාරම બ્લોක් කරලා. බලන්න මේ රටේ තියෙන සම්පත් විනාශ වෙන හැටි. මිනිස්සු සිය ගණනාවක් පොලිමේ ඉන්න වාහන අයිනේ අයිස්ක්‍රීම් පොලිමක් තියෙනවා. මෙන් පැනලා. ත්‍රී වීල් එක බයික් එක. මම මේ කියවපේ බලන්න හිතන. මට නම් හිතෙනවා දන්සල් මිනිස්සු දෙන්න ඕන. හැබැයි පරිසරය සහ මිනිස්සුන්ගේ පාරවල් ටික යට්ටු වහනවා කියන්නේ બ્લોක් කරනවා කියන්නේ අවහිර කරනවා කියන්නේ විශාල භෞතික විනාශයක්. මම හිතන්නේ අද විශාල ප්‍රමාණයක් ඉන්ධන විනාශ වෙන්නේ නැති අපරාධ මිනිස්සු පාරවල්. කතරගම ඉඳලා හයිවේ එකට එන දක්වා මත්තල දක්වා පැය දෙකක් මග. අම්මතනම මම මේ කියන්නේ දෙන දේ නෙමෙයි පුංචි දෙයක් දෙනවා පාරවල් වල මිනිස්සු අනිත් වාහන වලට යන්න නැහැ. හැමතැනම මේ මම දන්නේ කොහොමද පන්සල් වල පින්කම් කරන්න කියලා. කොහොමවත් මම මතක් කරේ මිනිස්සුන්ට බඩ පිරෙන්න යමක් දෙනවා නම් මොනවා හරි දෙනවා නම් මං හිතන්නේ නිදහස් තැනක දෙන්න ඕන. නිදහස් තැනක දුන්නම නිදහසේ කාර්යගෙන නිදහසේ කාලා අනිත් අයට කරදරයක් නැතුව යන්න පුළුවන්. ඒ අතරේ වාහන වලට දානවා රතිඤ්ඤ. මිනිස්සු හිතනවා මං හිතන්නේ මේක නෙමෙයි බුද්ධ ආගම. මිනිස්සු හිතනවා රතිඤ්ඤ පත්තු කරලා දන්සලක් දුන්නම කාගෙන් හරි එකතු කරලා ඒක එහෙම ආනිසංස ලැබෙන්නේ නැහැ. හිතලා බලන්න. නිසා අපේ සිතුවිලි තමයි වටින්නේ. සිතුවිලි වල කරන හොඳ දේවල්. සාද වගේ දවසක මිහිඳු ආමුදුරෝ කියලා දෙනවා මිනිස්සු කරන්න ඕන මොනවද? ඒ නිසා ඒ කරන දේවල් වල ප්‍රතිඵල මෙලොව වශයෙන් ලැබෙන හැටි තාමත් හොඳට බුදුදහම තුළ විමානවත්තු දෙවි ලෝකේ යන්නේ මිනිස්සු. ශ්‍රේෂ්ඨත්වයට විශිෂ්ටත්වයට පත් වෙන්නේ මිනිස්සු. බුද්ධත්වයට දේවත්වයට යන්නේ මිනිස්සු. හැබැයි හොඳ මිනිස්සු. ඒ වගේම අපායට යන්නේ මිනිස්සු. പ്രേතවත්තු වලද කියනවා මිනිස්සු වැරදි වැඩ කරලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න ඇති. ඒ වගේම අනිත් පැත්තෙන් බලන්න ඔබ හැම දෙනාම දන්නවා අද වගේ දවසක අනුලා දේවිය පැවිදි කරලා ඒ පැවිදි වෙන වෙලාවේ මිහිඳු හාමුදුරුවෝ දේශනා කරනවා කර්මය කියන එක මෙලොව වශයෙන් ලැබෙන හැටි. ඒ වගේම ඔබ හැම දෙනාටම
මං හිතන්නේ දන්න අය කියවලා ඇති මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා ලියලා තියෙනවා මෙලව දීම ඵල දෙන කර්මය කියලා. එතුමා පරිශ්‍රණයක් කරලා මේ පාරවල් වල ඉන්න මිනිස්සු ඉංගන මිනිස්සු බස් වල ඉන්න මිනිස්සු කෝච්චි වල ඉන්න මිනිස්සු ඒ අය විදියට ඒවයි ගිහිල්ලා ඒ මිනිස්සුගේ අත්දැකීම් ටික ඒ මිනිස්සුන්ට එහෙම වුණේයි ඒ වගේ මිනිස්සුන්ගේ කරන දේ මොනවද ඒව ඇයි එහෙම කරන්නේ කියලා පොත කියවුවම පිටු 430 ගානක පොතක් 436ක පොතක්. සම මේ මතක් කරගම දැනටම මේ වගේ පරිශ්‍රණක් දැන් කරලා තියෙනවා. කොහොම වුණත් බලන්න මිනිස්සු තමයි හැමතැනම ඉන්නේ හැම දෙයක්ම කරන්නේ. අද වගේ දවසක අපිට කියලා දෙනවා හොඳ දේවල් කරලා උදුම් වැඳලා මේ වෙලාවේදී අපි බෝධිය වන්දනාමාන කරලා ජය ශ්‍රී මහා බෝධියේ අංකුර බෝධීන් වහන්සේ මේ ස්ථානයේ වැඩම කරවලා වැඩ ඉන්නවා. සවුන් වහන්සේ ඇතුළු අෂ්ටරුව දෙතිස්රුව බෝධි ආරාධ්‍යානන් වහන්සේලා සිහිපත් කරලා වන්දනාමාන කරා. ඒ වගේම චෛත්‍යය මෙතනට පේනවා. ඒ වගේම බුද්ධ මන්දිරය පේනවා. ඒ වගේම බෝධිය තියෙනවා. මේ හැම දෙයක්ම තියාගෙන අද පොසොන් පෝයදා මේ හැම දෙයක් අපිට හඳුන්වලා දුන්නේ අද වගේ දවසක වටිනාම උතුම් දවසේ ඔබ හැම දෙනාම අද පූජාව පවත්වනවා. සකල්පනා කරගන්න අද මේ පින්කමේ දායකත්වයේ දරන මම මේ තුනේ පොඩි හාමුදුරුවෝ කවියක් එම කියයි කියලා. ඒ නිසා හදිස්සියට මමත් කිව්වේ මමත් ගොඩක් මහන්සියෙන් ආවේ. ඊයේත් 12 විතර වෙනකන් වැඩ කරා. එහෙ ගිහිල්ලා එහෙ ගියාමත් වැඩ තියෙනවා. ඒ වගේම අදත් එක දිගටම ඇවිල්ලා පින්කම් කරලා ඉන්නේ. මම මතක් කරේ අද දවසේ ඔබ හැම දිනාටම මේ පූජාව පවත්වන්නේ අපි හැමෝම දන්නවා සුරේඛා ප්‍රනාන්දු මහත්මිය. එතුමිය ගිය අවුරුද්දේ